දැන් ඔය කතා කරපු කෙනාගේ ෆෝන් නම්බර් එක බෙනට් ගාව තියෙනවද? ඇති. ඉතින් බෙනට් ඔයා නිකමටවත් ඒ නම්බර් එකට කෝල් එකක් කරන් බැලුවේ නැද්ද? කෝල් කළා මං ආවල් දෙයක් කතා කරන්නේ. ඕගොල්ලොත් මට දෙන තරමක් දෙන්නේ මාව අමාරු වැටෙන ඔපිනියන් යන්නේ. අනේ බලන්නකෝ තේනුවර අපේ බෙනට්ට ලොකු කරදරයක් වෙලානේ. මොකද වෙනට උනේ? කරන කලට පව් මීරිය මීසේ විඳින කලට දුක් වැඩි වෙයි කිනිසේ. බෙනට් ඒක දන්නේ අදද? මනුස්සේ කරදරේ වැටිච්ච වෙලාවක හරහට කතා කරන්න එපා තේනුවර. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ඔයාම කියන්නානේ ආය කියනකොට මගේ පපුව පිච්චි යනවා. බෙනට් නිකමට වගේ අර බලන්න යන්න ඉන්න මනමාලිට එයාගේ පින්තූර වගේක් හදලා යවලා. ඉතින් දැන් ඉන්ටර්නැෂනල් සිකියුරිටි සර්විස් එකකින් බෙනට් පස්සේ පන්නවලු. තමන් බඳින්න ඉන්න ගෑනු ළමයට පින්තූර වගේක් යවුවා කියලා. එහෙම වෙන්නේ කොහොමද? ඒක ඇති වැරද්ද මොකක්ද? බෙනට් නිකන් වීලුවට වගේ පර්ල් ස්ටාර්ස්ලාගේ ෆොටෝ වගේ එකට එයාගේ ෆොටෝස් උත් දාලා හදලා යවලා. බර්ල් ස්ටාර්ස්ලා කිව්වේ? මේ ශාරුක් ખાන් ආශ්වර්ය රායි වගේ ස්ටාර්ස්ලා දැන් කොහොමද ඔය පින්තූර ඒ මිනිස්සු අතට ගියේ? ආබෙන කොහොමද ඔය පින්තූර ඒ මිනිස්සු අතට ගියේ? දන්නේ නෑනේ. කැත්තෙන් හරි උදැල්ලෙන් හරි වැඩේ සිද්ධ වෙලා. මට ඉරේ විලංගුවේ වැටෙන්න බෑ තේරුවර. මේවා පත්තරවල ගියොත් එහෙම මං කොහොමද රටට ලෝකෙට මුහුණ දෙන්නේ? දැන් කාගේ පින්තූරද වැඩේට පාවිච්චි කරලා තියෙන්නේ? ශාරුක් ખાන්ගේ, ජෝර්ජ් බුෂ්ගේ, මයිකල් ජැක්සන්ගේ. ඔය මිනිස්සුන්ගේ නම් ටික දීලා මට දෙන්නකෝ. මම ඔය මිනිස්සුන්ට කතා කරලා වැඩේ ෂේප් කරලා දෙන්නම්. ඔයා කොහොමද ඒගොල්ලන්ට කතා කරන්නේ? මට කතා කරන විදිහම තමයි. මේ ඇත්තටම ඔයා ඒගොල්ලන්ව දන්නවදානේ? දන්නවද කින්ද මන්ද ඔබට වැඩක් නැහනේ. මම ඔබට වැඩේ ෂේප් කරලා දෙන්නම්. අනේ ඔයාලා ඉඳන් මම එන්න. මොකදනේ ඔය කියපු කතාව? ඕම වෙලාවට විතරයි මම මේචල් කරගන්න පුළුවන් වෙන්නේ. හැබැයි නිරේශ්වර කතාව බෙනට්ට කිව්වොත් ඔයත් නිකම්ම විහිළුකාරයෙක් වෙනවා. ඒක කියලා කොහොමද නතර කරගන්න ඕනේ?